දැන් අපි එහෙමනම් ඉන්නේ 2010 ගානේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගාන ටිකක් දැක්කහම කලින් අවුරුදු වල ආපු ගණන් ටිකට සාපේක්ෂව පොඩ්ඩක් වෙනස් කියලා. ඒ කියන්නේ මම මෙතන ගාන කියවුවොත් මේක කියන්නේ ඕනෑම n ධන නිකිලයක් සඳහා ගණිතබ්බ වෙන මූලධර්මය මගින් 4 n ඝනය ඍණ 6 n වර්ගය ධන 4 n ඍණ 1 සමානයි n වල 4 ඍණ n ඍණ 1 4වෙනි බලය බව සාධනය කරන්න කියලා. එතකොට මේ ගාන පොඩ්ඩක් ඔයගොල්ලෝ දැක්කහම තේරුම් යනවා ඇති මෙතන n ඍණ 1 4වෙනි බලය ප්‍රසාරණය කරන් ගිහින් මේ පැත්ත සුළු කරන් ගියාම කොහොමත් මේ පැත්තට සමාන වෙනවා කියලා. ඒ කියන්නේ දෙපැත්තෙම පද වීජ්‍ය වශයෙන් සමාන වෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඉතින් මෙතනින් ටිකක් වැඩිපුර හිතන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි එහෙම වෙනවා කියලා දැනටමත් අපි දන්නවනම් මේක ගණිතබ්බ වෙන මූලධර්ම මගින් මෙහෙම වෙනවා කියලා සාධනය කරන්න කියලා. ඉතින් ඇත්තම කතාව ගත්තොත් එහෙම මෙතනදී ඔයගොල්ලෝ මාකින් එක බැලුවත් තේරෙයි ඒගොල්ලෝ චෙක් කරලා තියෙන්නේ අපෙන් මෙතන ගණිතබ්බ වෙන මූලධර්මය භාවිතා කරන්න අපිට අවශ්‍ය දැනුම තියෙනවද කියන එක විතරයි. ඒ කියන්නේ බොහොම සරලව තමයි මේ සාධනය කරලා තියෙන්නේ. අනික හේතුව බැලුවොත් එහෙම අපි ගණිතබ්බ වෙන මූලධර්මය පාවිච්චි කරලා කරන්නේ මේකේ දෙපැත්තක් මේ විදිහට සමාන වෙනවා කියලා චෙක් කරගන්න එක නෙමෙයි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ මූලධර්මය භාවිතා කරන එකේ අපි මොකක් හරි ප්‍රතිඵලයක්. මම එතනින් අදහස් කරේ අපි මීට කලින් ඔයගොල්ලෝ මතක ඇති බෙදීම් සම්බන්ධ ගණන් හැදුවා. ඒ කියන්නේ යමක් යමකින් බෙදෙන බව පෙන්වීම සාධනය කරන්න අපිට ආවනේ මේ මූලධර්මය මගින්. ඒ වගේ අපිට එක එක විදිවල එක එක ප්‍රතිඵල තිබ්බා. ඒ කියන්නේ ඒකයි මම මෙතනදී මොකක් හරි ප්‍රතිඵලයක් කියලා අදහස් කරේ. එතකොට අපි මොකක් හරි ප්‍රතිඵලයක් ඕනෑම n ධන නිකිලයක් සඳහා සත්‍ය වෙනවා කියලා. ඒ කියන්නේ ඕනෑම ධන පූර්ණ සංඛ්‍යාවක් සඳහා සත්‍ය වෙනවා කියලා ඔප්පු කරගන්න මේ මූලධර්මය පාවිච්චි කරන්නේ. ඉතින් ඒක තමයි අපේ අරමුණ වෙන්නේ. ඒ කියන්නේ මෙතනදී වුණත් අපි මේ ප්‍රතිඵලය ඕනෑම ධන පූර්ණ සංඛ්‍යාවකට සත්‍ය වෙනවද කියන එක ඔප්පු කරගන්න තමයි මේ මූලධර්මය පාවිච්චි කරන්නේ. එතනදී මේකේ වීජීයව මේ දෙපැත්තේ සමානතාවය ගැන පොඩ්ඩක් අපි නොහිත ඉමු. ඒකත් එක්ක හැබැයි මේ ගාන තවත් ලේසි වෙලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට තේරෙයි. ඉස්සරහට මේ ගාන දැන් හදන් යද්දි. මං හිතනවා මොකක් හරි ටිකක් වැඩිපුර හිතන කෙනෙකුට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බනම් ඒකත් දැන් निराකරණය වෙන්නේ නැති කියලා අපි එහෙමනම් ගාන පටන් ගමු. අපි එහෙමනම් මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවා අඩුතම ධන නිකිලයට ප්‍රතිඵලය සත්‍ය වෙනවද කියලා ඔප්පු කරලා පෙන්නන එක. ඒ කියන්නේ n සමාන 1 විට අපි බලමු ප්‍රතිඵලය සත්‍ය වෙනවද කියලා. n සමාන 1 විට මම එහෙනම් LHS ගන්නම් මුලින්ම. ඒ කියන්නේ 4 වරක් මෙතන 1 ඝනය ඊළඟට ඍණ 6 වරක් 1 වර්ගය ඊළඟට ධන 4 වරක් මෙතන 1 ඊළඟට ඍණ 1. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙතනින් ඉන්නේ 4 ඍණ 6 ධන 4 ඍණ 1. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති 4 4 8යි ඊළඟට මෙතන ඍණ 7යි ඒකෙන් මෙතන එන්නේ 1යි. ඊළඟට මම ගත්තොත් එහෙම RHS ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන එන්නේ එතකොට 1 4 වෙනි බලය ඊළඟට ඍණ 1 ඍණ 1 ඊළඟට මෙතන 4. එතකොට එහෙම බැලුවොත් මෙතන එන්නේ 1 ඍණ බිඳුවනේ. ඒ කියන්නේ 1යි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති LHS සමානයි RHS වෙනවා. එම නිසා අපිට කියන්න පුළුවන් n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. එහෙමනම් අපි දැන් ඊළඟ පියවරට යමු. ඔයගොල්ලෝ දන්නවා මේකෙදි අපි කරන්නේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරන එක. ඒ කියන්නේ එතකොට අපිට මේකේ තියෙන්නේ n වලට p යොදලා ලියා ගන්නනේ. ඒ කියන්නේ මෙතන අපිට ලියන්න තියෙන්නේ 4p ඝනය ඍණ 6p වර්ගය ධන 4p ඍණ 1 සමානයි p වල 4 ඍණ p ඍණ 1 4 වෙනි බලය. ඉතින් ඕක තමයි අපි n සමානයි p ඊට ප්‍රතිඵල සත්‍යයයි ගන්න උපකල්පනය. ඊළඟට අපිට තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වෙනවද කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඉතින් මේකේ අපි දන්නවා වීජීයව මේ දෙපැත්තේ පද සමාන වෙන එකත් එක්ක අපිට මෙතනදී මේ උපකල්පනය භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. මෙන්න මේ n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය කියලා ඔප්පු කරන්න අපිට තියෙන්නේ කෙලින්ම LHS සමානයි RHS වෙනවා කියලා n සමානයි p ධන 1 විට ඔප්පු කරන්න. මොකද අපි දැන්ටම දන්නවා මේකේ දෙපැත්තෙම පද විජ්ජි වශයෙන් සමාන වෙනවා කියලා. ඒ කියන්නේ මෙතන n සමානයි p ධන 1 විටත් ඒක වෙන්න ඕනේ. ඒ හින්දා අපිට සරලව තියෙන්නේ මේ උපකල්පනය අවශ්‍ය වෙන්නේ නැහැ යද්දීදී අපිට මෙතනට යන්න. ඒ කියන්නේ මෙතනට යන්න අපිට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මේක නැතුවත් අපිට මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ අපි මුලින්ම එහෙමනම් n සමානයි p ධන 1 විට LHS එන විදිය බලමු. එතකොට LHS සමානයි මෙතන එන්නේ ඔයගොල්ලෝ දන්නවා මේකේ මේ හැමතැනටම n වලට p ධන 1 යොදාගෙන යන්න තියෙනවා. ඒ කියන්නේ මෙතන එන්නේ 4 වරක් p ධන 1 ඝනය ඊළඟට ඍණ 6 වරක් මෙතන p ධන 1 වර්ගය
මම මේ n තිබ්බ තැන් වලට p ධන 1 යොදාගෙන යනවා. ඊළඟට මෙතන ධන 4 වරක් p ධන 1 ඊළඟට ඍණ 1. ඉතින් මේක අපි මේ ටික සුළු කරන් ගියොත් එහෙනම් මෙතන එන්නේ 4 වරක්. මේකෙන් ඔයගොල්ලෝ දන්නවා එන්නේ p වල ගණය ධන 3p වර්ගය ධන 3p ඊළඟට ධන 1. ඊළඟට මෙතන එන්නේ ඍණ 6 වරක්. මේකේ එනවා p වල වර්ගය ධන 2p ධන 1. ඊළඟට මෙතන ධන 4 වරක්. මේකේ එන්නේ p ධන 1නේ. එහෙනම් මම දැනට මේක තියන්නම්. ඊළඟට මෙතන ඍණ 1. දැන් මේකේ අපි මේ වරහන් ටික සුළු කරන් ගියොත් අපිට මෙහෙමනේ එන්නේ. මෙතන එනවා 4p ඝනය. ඊළඟට මෙතන එනවා ධන 12p වර්ගයක්. ඊළඟට මෙතන ධන 12p එනවා. ඊළඟට මෙතන ධන 4 එනවා. මෙතන එනවා ඍණ 6p වර්ගය. ඍණ 12p එනවා මෙතන. ඊළඟට ඍණ 6ක් එනවා. ඊළඟට මෙතනින් බැලුවොත් එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මෙතන එන්නේ 4p. ඊළඟට ධන 4 ඍණ 1. ඊළඟට බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඍණ 12p ට ධන 12p කැපිලා යනවා. මම මුලින්ම මේක මෙහෙම ගන්නවා. මේකත් එක්ක සුළු වෙන්නේ නැහැ නේ මොකොත්. 4p ඝනය මම මෙතන ලියාගත්තා. ඊළඟට මේ දෙකෙන් අන්තිමට ඉතුරු වෙන්නේ 6p වර්ගයක්. ඊට පස්සේ බැලුවොත් එහෙනම් මෙතන ධන 4p තියෙනවා. ඊළඟට බැලුවොත් මෙතන ධන 4ක් තියෙනවා. මෙතනත් ධන 4ක් තියෙනවා. ඒකෙන් ධන 8යි. ඊළඟට මෙතන ඍණ 6යි ඍණ 1යි කියන්නේ ඍණ 7යි. ධන 8යි ඍණ 7යි ගත්තාම ඉතුරු වෙන්නේ අන්තිමට ධන 1ක්. ඉතින් ඕක තමයි අපිට අවසානයේට ලැබෙන්නේ. දැන් අපි පොඩ්ඩක් මේකේ RHS එන්න ඕන විදිහ බැලුවොත් එහෙම මෙතන n වලට p ධන 1 යොදලා අපිට ලියා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මම ඒක වෙන පාටකින් පොඩ්ඩක් ලියාගත්තොත් එහෙම n වල 4නේ තිබ්බේ n වලට p ධන 1 වැටෙනවා. එතකොට p ධන 1 4වෙනි බලය. ඊළඟට ඍණ n ඍණ 1 4නේ තිබ්බේ. ඒතර මම එතන n වලට p ධන 1 යොදුවොත් මෙතන ඍණ 1 එනවා. ඊළඟට මේකේ 4. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතනින් එන්නේ p ධන 1 4වෙනි බලය ඍණ මේ දෙක කැපිලා ගිහින් මෙතන p වල 4වෙනි බලය එන්නේ. එතකොට දැන් මම p ධන 1 4වෙනි බලය ප්‍රසාරණය කරොත් මම මේකට කෙටි ක්‍රමයක් ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකකදීත් කියලා දුන්නා. ඒ කියන්නේ මම 2007 ගාන සාකච්ඡා කරද්දි මේක කෙටියෙන් ඉක්මනින් ලියා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දුන්නා. එතකොට ඒකෙන් ඕගොල්ලන්ට මේක ප්‍රසාරණය කරන්න පුළුවන් කෙටි ක්‍රමයකුත් ඕනනම් ඉගෙන ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න තියෙනවා. එතකොට මෙතනට එන්නේ ඔයගොල්ලෝ දන්නවා මම මේ ටික එකපාර ලියන් ගියොත් එහෙනම් මෙතනට එන්නේ p වල 4 ඊළඟට මෙතන ධන 4p ඝනය ඊළඟට මෙතන ධන 6p වර්ගය ඊළඟට මෙතන ධන 4p මෙතන ධන 1 අවසානයේ මේ ඍණ p වල 4 තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ ටික දැන්ටමත් මෙතන තියෙනවා. අපිට අවශ්‍ය නම් තියෙන්නේ එතකොට p වල 4කුයි ඍණ p වල 4කුයි මේකට වෙන වෙනම ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි යොදා ගන්න. එතකොට මේක හැදෙනවා. එතකොට මේක හැදුන ගමන් අපිට මේක ලියා ගන්න පුළුවන් ඊළඟ පියවරෙන්. මම හිතනවා මේ කරන්න යන වැඩේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා දැන්. එතකොට මම මේක ලියා ගන්නම් මේ විදිහට. ඒ කියන්නේ මෙතන තියෙනවා වගේ. p වල 4 ඊළඟට ධන 4p ඝනය ඊළඟට ධන 6p වර්ගය ධන 4p ධන 1 ඊළඟට මේ p වල 4 කැපෙන මම මෙතන ඍණ p වල 4ක් යොදා ගන්නවා මෙතනින්. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මේක හැදිලා තියෙනවා. ඉතින් මේක හැදිලා තියෙනවා කියන්නේ අපිට මේක මෙතනින් ලියන්න පුළුවන්. එතකොට මට මේක ලියා ගන්න පුළුවන් p ධන 1 4වෙනි බලය ඍණ p වල 4 කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා මේ තියෙන්නේ RHS n සමානයි p ධන 1 විට. ඉතින් මං හිතනවා එහෙනම් මේ පියවරත් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. අවසානයේ අපිට ලියන්න පුළුවන් එනම් n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. ප්‍රතිඵලය සත්‍ය වේ. ඉතින් මං හිතනවා එහෙනම් මේක පැහැදිලි ඇති කියලා. දැන් ඔයගොල්ලෝ අවසන් කරන්න ගාන ලියන්න ඕනේ. එම නිසා අපිට අවසානයේ කියන්න පුළුවන් ගණිතඥ මූල ධර්මයෙන් මගින් සියලු n ධන නිඛිල සඳහා මෙන්න මේ ප්‍රතිඵලය සත්‍ය වන බව කිව හැකියි කියලා. එහෙනම් එතනින් ඔයගොල්ලෝ ඒ ටික ලියලා ගාන අවසන් කරන්න. අපි එහෙමනම් ඊළඟ ගානෙන් හමු වෙමු.